අපට සිරි දොර ළඟටම වෙලා ඉන්නව නේද? බීලා කියලා මාට්ටුවෙක් දන්න. ලොකු ගඳකුත් නෑ හැබැයි. අවුලක් නෑ. ෂේප් එකේ යන්. මේ මිනිහා අදත් බීලාද කොහෙදානේ? ඉඳපන්කෝ මං අල්ලගන්න. කොහොම හරි මං චෙක් කරගන්නකෝ. වරෙන්කෝ. චාරු පැටියෝ. අද නම් ඔයාට මාව අල්ලගන්න වෙන්නේ නෑ. බීලා කියලා කියන්න පුළුවන් සාක්ෂි ඔක්කොම මකලා තියෙනවා. ඒ වගේම බීලා නෑ වගේ රංගපාන්න සතියක් මම පුරුදු වුණා. මොකද බබා ඔය? තමුසේ අතත් බිව්ව නේදනේ? බිව්වනේ. මම දැනගත් ටික පරක් වෙනකොට බිව්ව කියලා. ඉස්සුද බබා මම බීලා නෑ. චමින්ද මේ මම තමුසේට කිව්වා හොඳේ අපි පූජා ඉවරනක අපි සාමිතුමාගේ පූජා ඉවරනක තමුසේට කටේ තියන්න එපා කියලා. හැමදාම නෙමෙයි මේ පූජා ඉවරන කන්නේ. බලන්න තමුසේගේ බඩ ඔය අයියෝ ඉලි ලෙච්චල්නේ. බලන්න මොනවද ෂර්ට් එකේ අර කොලා ගත්තද? තමුසේ වර අර අධ්‍යක්ෂකතුමා ගන්නවර ඊට හොඳ කෑණි හැමදාම බඩින් කියන ෆිල්ම් එකට දැක්කලා. බලන්න තමුසේගේ බඩ චි මොකද චමින්ද මේ පිස්සුදනේ ඔයාගේ වචන වලට පිටින් යනවද මම? මාගේ වචන වලට පිටින් යනවා. තමුසේ කිව්වේ වැටියෝ. හරි චමින්ද හරි. එහෙනම් බිව්වේ නැත්තම් තමුසේ අම්මා පාලයි කියලා මට දිවුරනවා චමින්ද. මම දිවුරනවා. හුට්ටා මේ මොකද වෙන්නේ යන්නේ? අමපල්ලයි. ඒ වචනේ වැරදිද කියන්නේ? එහෙම නෙමෙයි. අම්මා පාලයි කියලා කියන්නේ. අමපල්ලයි. අම්මා පාලයි. අමපල්ලයි. අම්මා පල්ලයි. අමපල්ලයි. අම්මා පල්ලයි. අමපල්ලයි. අම්පල්ලයි කියලානේ කිව්වේනේ. තමුසේ මදි මාව තම්බන්න. පිස්සුදානේ මං කවදාවත් ඔයාලට බොරු කියලා තියනවද? මාර වීම. තමුසේ කවද්දෝයි මට ඇත්ත කිව්වේ. මතකද? මීට අවුරුදු 5කට කලින් අර මට බොරු කියලා මේ ඔෆිස් එකේ කාන්තිට හෑම් බෑග් එකක් අරන් දුන්නේ. මං ඒව මතක තියන් ඉන්නේ මොකෝ අපි මැරලි පිදිලා නැහැනේ චමින්ද. කාන්ති අපේ අම්මලාගේ වයස. අනික එයා අපේ ඔෆිස් එකේ අවුරුදු 20ක් එකට වැඩ කරපු පියා. එයා රිටයර් වෙනකොට ටැග්ගක් නොදින්න පුළුවන්ද? වත් මාර කතා නෑනේ කියන්නේ. අනික ඒක වෙලක් දැන් අවුරුදු 5ක් විතර වෙනවනේ. අනේ හලෝ මේ තමුසේට අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 20කුත් නෙමෙයි. තමුසේ මැරිලා වලට ගිහිල්ලා මම වලට ඇවිල්ලා කරදර කරලා ඕක මතක් කරලා තමුසේට වද දෙනවා ඔයි. කරන සන්දාල වැඩ. හරි මේ උඹලා මේ වගේ ගිහිල්ලා මට එකක් හදාගන්න. ඔන්න චමි අදට මම ඔයා විශ්වාස කරනවා හොඳේ. අනේ අර අපි සාමිතුමාගේ පූජාව ඉවරනකම් මාස 3ක් හරිද? කටේ තියන්න බෑ චමින්ද. ඔන්න ඔයා මම අදට විශ්වාස කරනවා හරිද? අනේ සාමි. හරියනේ. දැන් කියලා දෙකක් හදාගන්න ඕන. මම හදාගන්නම්කෝ. චමින්ද නැගිටිනවා. ඉන්දි තාම නැගිටිනවා. බබා චමින්ද මම තමුසේ ගේම් 3ක් දෙනවා චමින්ද. තමුසේ මේ ගේම් 3 පාස් වුණොත් විතරයි චමින්ද තමුසේ බීලා නැහැ කියලා මට ඔප්පු කරන්න පුළුවන් චමින්ද. නැත්තම් තමුසේට මම හොඳ වැඩක් කරනවා චමින්ද. හරි එහෙනම් අපි ගේම් 3ට යන්න චමින්ද. මොකක්? කොහෙද මං ඉන්නේ? කට වහනවා චමින්ද. මුල්ම ගේම් එක ඉඳි කටට නූල දාන තියෙන චමින්ද. තප්පර 30ක් ඇතුළත ඔයා නූල දාලා පෙන්නුවේ නැතුළු චමින්ද. මේ ගේම් එක අපරාධයි. හරි දැන් ස්ටාර්ට්. මට කොහොමද බෑනේ බබා මේක. කෝ චමින්ද වෙලාව යනවා චමින්ද. වෙලාව යනවා. කෝ හරිය. කෝ හරිය චමින්ද. 10 9 8 7 6 4 3 2 හරි මං දැම්මා. මං ඒක කරා. මං බිල්ල නෑ. හරි චමින්ද. ඔයා පළවෙනි ගේම් එක අති සාර්ථක ලෙස සමත් වුණා චමින්ද. හරි අපි යන් ඊළඟ ගේම් එකට. දෙවෙනි ගේම් එක. මේ ආකාරයට මේ විනාඩි 10 සම්බර වෙයි. ඉතින්වත් බෑනේ බබා ඕක. එහෙනම් කොහොමද චමින්ද මම මෙහෙම ඉන්නේ. එහෙනම් කරනවා. නැත්තම් තමයි සුපේ. හරි මං කරන්න. හරි මං කරා. හරි චමින්ද මේක තමයි ඔයාගේ අන්තිම ගේම් එක. හරිද?
මේක පාස් වුණොත් ඔයාට පුළුවන් මට බීලා නැහැ කියලා ඔප්පු කරන්න. හරි. මේක තමයි බැලේ ස්ටෙප්. හරි තමයි මල්කනි ස්ටෙප් එක මට හරියට කරලා පෙන්නන්න ඕන චාමින්ද. මෙන්න මේක. අනේ බබා මේ ඔන්න අපි ලිමිට් එකට ආවා. මේ මට නම් ඔය කරන්න බැරිම වැඩ තමයි නටන එක. මට නටන්න නම් බෑ. ඒ කියන්නේ තමුසේ බීලා චමින්ද? අනේ බබා එහෙම නෙමෙයි මම කියන්නේ. තමුසේ බීලා නේද චමින්ද? තමුසේ බීලා. මම බීලා නෑ. බබා මම බීලා නෑ. මම බීලා නෑ. බීලා නෑ. බීලා නෑ. මම බීලා නෑ. මම බීලා නෑ. පුතා මම බීලා නෑ. මම බීලා නෑ. මම බීලා නෑ. මේ මොකද වනේ මේ? බීලා අනීති මං ඔයා මේ විශ්වාස කරන්නේ මම හොඳට මේ පිළිගත්තනවා බිව්වේ නෑ කියලා නේ අනික ඔයාගේ අම්මා පල්ලක් දිවුරුවනේ අනේ ඔයා බිව්වේ නෑ කියලා අනේ මේ විකාර මේක බිව්වේ චන් thank you බබා හෙලෝ චමින්දයියා සිහිය නෑ හොඳේ අපි ගා බෝතලේ කාලක් විතර තුරුණා වේ වැඩි හොඳටත් වතු ආරක්ෂාවට තොල්ල ඉතුරු කාලා දැම්මා වගේ බෑග් එකට අනේ සිහිය නෑ වේ චමින්දයි මේ ඉතුරු බියර් තුනක් දැම්මා වගේ බෑග් එකට හොදේ එට සෙට් එක අපි බොලාලා අපි සෙට් එක සිහිය නෑ Saminda? Sabi tumagi puja!